අත උස්සන්න ඉක්මනට. එකක් දෙකක් ගන්න සාක්ෂි. රිපෝට් සුව වෙලා සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වකුගඩු පිළිගා සුව වෙලා අපච්චිට ඒවා බාර දීලා වචනයක් ඔබ සාක්ෂි දරගන්න. ඉක්මනට නැත්තම් ඉවර කරනවා ඉක්මනට. සුදී එන්නේ විනාඩියක් ගිහලා විනාඩියක් කියන පැය 3යි. දෙවියන් ගෑවේ ආවා කියා. ඔබ කියලා තිබුණා 2020 ඉඳන් ආවා ඔබ සුව කරා ගියා. ඔබ ජය දුන්නා. ඔන්න සජීවී බලන් ඉන්න. ඉක්මන රිපෝට්. යක්ෂ ආත්ම වමනේ දාමු. බඩේ ගෙඩි පිළිකා ගර්භාෂ ගෙඩි. එවරලා ශරීරයෙන් දින විෂාදෝ හිටගෙන ඉන්නේ තේ. බඩේ ගෙඩි පිළිකා shopping එකක් ළඟ තියාගන්න. වමනේ. ඔන්න වමනේ දානවා. හිටගෙන ඉන්න අයටත් ඒ පිළිකා දිනන මොලේ ගෙඩි දිනනවා. ඒ වගේම ඔළුවේ කැක්කුම් තියෙනවා වමනෙන් ඒ සීනි ප්‍රෙෂර් තියෙනවා වමනෙන් ඒ වමනේ ඔන්න ගන්නවා දෙවියන් උප්‍රෙෂර් වමනේ ලේ මාරු මේ බලන්න කොච්චර වද විදිනවද ඇඟේ ගිහිල්ලා ලේ සුද්ධ කරන්න ඕන මේනද ඒ දරුවෝ සුව වෙනවා ලේ සුද්ධ කරන දේවල් ශරීරේ ඒ වගේම වැල් බ්ලොකේජ් හැරෙනවද බඩේ පිළිකා ආය තෙල් වතුර වහ ගන්න ඒවා ස්පර්ශ කරලා තියන්නේ ආය දෙකක් නම් පලාගෙන ඉන්නේ මේ බැලුනේද ඔක්කොම ළඟට ගත්තේ නෑනේ කිරණේ නේද වැටුනේ මේ සුව කරන්නේ එහෙනම් ඔබගේ තෙල් වතුර බෝතල ගෙදර යන්නේ මාරේ හදුවනවා ගෙදර එයි කිරිතුල්ලෝ නයි පොලොක්කු ඔය දෙහිනාපුවාම ඔක්කොම අයින් කරලා දාලා ඔබ ජය දෙනවා. ඔය ණයා වෙන්න පුළුවන් ඔබේ කරන කරා බහිරවැ. ඔය ඉන්න කිරිතුල්ලෝ වෙන්න තිය ඔබගේ පරම්පරාවේ සාපලක්දෝ. ඒ නිසා ඔක්කොම අයින් කරලා දීලා ඔබගේ විප සුද්ධ කරලා දීලා ඔබට සාපලක් ජීවිත අයින් කරලා ඔබට ජය දෙනවා. ඒක තමයි පවිත්‍ර පූජාවෙන් කරන්නේ. ඔබ මෙතෙන්ට ඔබට ගෙදර දෝෂේ පවිත්‍ර දෙහිගිනි 10න් ඔබ සුද්ධ කරලා දෙහිගිනි 10 කුණු වෙනකට ඔබගේ ජීවිතේ තිබිච්ච ජරා දේවල් ඔක්කොම ඉවත් කරලා ඒ දවස් 10 තුල ඒක තමයි පවිත්‍ර පූජාවෙන් කරන්නේ. කැමති කෙනෙකුට පුළුවන් තමන්ගේ සිය කැමැත්තෙන් යම් කිසි ඒ පූජාවක් කරගන්න. අපි කවදාකවත් බලහත්කාර නෙමෙයි කාර්යවත් කියන්නේ කරගනින් කියලා ඔය තිරස්ති ධර්ම වල වගේ නෙවෙයි මේ ජය ඔබටයි. තුසවලා මට යන්න ඕනේ සුදී ඔබ නිදාස් ඔන්න දැන් අතර බල ගියා ඉවරයි නැගිටපන් නැගිටලා හොටි ගිරපන් ඔච්චර දේ වචනේ දැක්කද දේ වචනේ කොච්චර බලයද නේද ඔන්න නැගිටීද ඔය නගලා පුවායි නැගිටපන් පළයක් දුවේ සතුටින් හිටපන් එච්චරයි පුළුවන් අනිත් මා පොල් මල්ලෝන කෙහෙල්ලෝ කොටෝන නේද වැඩි හිරියාවන දෙබල් ගහන කඩ මුකුත් නැනේ දාන්න නැගිටපන් බුදිය කොයි පළයක් ඔබ යන්න නැගිටපන් සුවයි සුළු මොහොතයි දාන්න සුළු මොහොතේ සියල්ල සිදුරලා ගියක් තියෙනවා මේ පොළොවේ නෙමෙයි තිබෙන්නේ ඉහළයි උඹේ සතුට තිබෙන්නේ යත්සුවයි අතරේ ඔය ඔක්කොම යනවා යහඬ නැගිට පියව සුවයි වමනේ දාපියව ගෙඩිය මිදාපියව බාහිර පළයව යන්න කිව්වම ඉවරයි ඔන්න දැන් වමනේ ආයේ ගීතයත් එක්ක බලන්න වමනේ ආයේ සුද්ධ කමයි කියවමයි කැප කරන්නද ටික කාලෙයි දරු සම්පත කැප කරන්නද කැප වාඩි වෙන්න ඕන අදත් දරු සම්පත කැවිලා මෙතන මිහිවිච්චයි මේ පොළොව දවස් දෙකක් අදරු සම්පත
සිකුරාදා දරුවෝ දෙන්නේ සිකුරාදා යරුනේ කියන්නේ ඒ පදවසරනවා ගොඩ ඇක්සිඩන්ට් එකකින් කරුණාවන්ත දෙවියා අපි මේ පොළොව රිමෝට් එක දාහදරේ කෙන්ද සුවච් කියලා කියන්නේ රිමෝට් එක දාහදරේ රිමෝට් එක තියන ඇද්ද රිමෝට් එක දාහදරේ ලෙඩ සුවච් කියලා කියන්නේ යෙරුසලමේ සදා
Yesus samaga. ඉපදිලා ඉන්නවා අවුරුදු බලමු අහලා පුතේ අවුරුදු කීයකට පස්සේ දරුවෙක් ලැබුණේ මේ පිටුනේ කීයද අවුරුදු 3කට පස්සේ මට අදත් දරුවෝ කැප කරනවා සිකුරාදාත් ගොඩක් කැප කරනවා සිකුරාදා තමයි දරු සම්පත් දවස දරුවෝ දෙන දවස ඔක්කොම ඉතින් ඒකට සමාව දීලා දෙන දෙවියන් වහන්සේ වෙනම දවසක් දීලා අනිත් දවස්වලත් කැප කර ගන්නවා ඒක තමයි දෙවියන් වහන්සේගේ දෙන කරුණාව ඔව් ඔබ අවුරුදු 3ක් යන්න දෙන හැමතරම ගියා මෙහෙත් කරා ලැබුණේ නැහැ. මෙතන දවස් කීයද ආවේ? පොසිටිව් වුණා. කොහෙද මම පුතා ගම? බදුල්ලේ. පොඩක් දුරනේ. පැය 5ක් 6ක් යනවා යන්නේ. මොකේ දෙන්නේ? ත්‍රිවිල් එක තමයි පැය 5ක් 6ක් යනවා බදුල්ලේ සිටෙන්නේ. මොකද පුතේ මොකක්ද කරන රාජකාරිය? තාත්තා දරුවගේ. මේ සුවමෙතර ගැන ඔබට වස්තු දීලා තියෙනවා දෙවියන් වහන්සේ. මොකද කියන්නේ ආමිගේ ඉන්න මගේ ගොඩක් ආමිගේ ඉන්නේ නේ දරු ඇහුවොත් ආමිගේ එක්ක පොලිසිය නැත්තම් උසාවිවල වැඩ කරනවා නැත්තම් ගොඩක් පොලිසිය වල නැත්නම් දරු නැත්නම් කච්චේ වල නැත්තම් සාමාන්‍ය මොකක්ද ජොබ් එකක් කරනවා දරුවෝ දීලා තියෙනවා හරි උගත් අය මොකද මේ උගත් අය හොයාගෙන එනවා දරුවොත් අරගෙන අපේ අප්පච්චි තමයි අපි සතුට දුන්නේ කියලා මොකද ඔබතුමා කියන්නේ මේ විශ්වාසය තියන් ආවනම් ගොඩක් අප්පච්චි පිළිර වෙනවා අපි විශ්වාසය තියන් අප්පච්චි ගාවට ආවේ ඒ නිසා බදුල්ලේ සිට කියන්නේ ගොඩ දෙනෙක් මේ විශ්වාසය තියන් ආවොත් කාටවත් වරදින්නේ නැහැ මෙතෙන්ට ඇවිල්ලා අපිට ලංකාවේ මේ විදිහට දැකලා තියෙනවද අය නෑ අප්පච්චි ඔක්කොම කියන්නේ මම අහනවා මේ වගේ තරක් අය දැකලා තියෙනවද නැහැ කියලා තමයි කියන්නේ තියෙනවලු මායාවක් විතරයිලු සුව කරන කලාතුරකින් කෙනෙක් දෙන්නේ මේ දරු සම්පත් මෙවල 2000කට වඩා දීලා තියෙ ඔබ දකින්න ඇති YouTube එකේ දකින්නද ඊයේ දරුවෝ 3 දෙනයි 4 දෙනයි එක්කෙනෙක් කොණ්ඩේ කපන්න එක්කෙනෙක් අලුතෙන් බිහි වෙලා කැප කරා දරු සම්පත් සිකුරාදා පොසිටිව් වෙලා යනවා බිහි වෙනවා එනවා කැප කරනවා ඉස්කෝල දානවා ඒත් දෙනවා බලන්නකො දුක ඉවර ඔච්චර සතුටු දෙවි කෙනෙක්ද සතුටු දෙන දෙවි කෙනෙක්ද ඔබලගේ දෙවියන් මිලත් නියම කරන්නේ නැහැ දරුවෙක් දෙන්න මෙච්චර දෙන්න කියන්නේ දුක් කිව්වද ඔබ දරුවෙක් දෙන්න මෙච්චර දෙන්න කියලා කිව්වද ඔබ කැමති අර මේ නඩත්තු සදා දාලා යන්න ති එච්චරයි ඉල්ලුවේ නැහැ අද නම් ගෙනල්ලා තියන්නේ ඉන්නවා මොළොප්පේක දරුවත් ලබාගෙන සල්ලිත් අරගෙන ඉතින් ඒ දෙන දේ මට බාර ගන්න වෙනවා කීයක මුදලක් ඔය තියෙන්නේ 50000 විතර මුදලක් එච්චර නෑ අපිට කුඩි මුදලක් තියෙනවා මට අය කමන්න කියන්න එපා ඔව් සුදි වේවා සමහර අය එක එක විදියට මම ඉල්ලලා නැහැ එයාගේ සතුට එයාගේ කෙලකුණකම් දෙවියන්ට පූජා කරනවා මම ඒ වගේ මෙතන තියෙන නඩත්තුව එනසකට සමහර වෙලාවට ගොඩාක් දේවල් කරලා දෙන්න ඒ ටයිල් අලලා මේ පොළව සුද්ධ කරලා දුන්නා එන අය රිදා ගන්න ඒත් ඇවිල්ලා හිරකාරයෝ එතන දාලා ගියා අපිට මේ හිරගේ ඇතුලේ සිමිතිත් නැහැ රෙදි කැලකුත් නැහැ පත්තර පිටුවක්වත් නැහැ ඒකේ දීලා ඉවිල්ලා කියනවලු මේ ගිය මාසේ අපිට මේකේ විද්‍යාන වලද විහාර සියදේද මේ විශ්‍රාමශාලා දෙවියන් වහන්සේගේ ගෘහය ආර්නගර ගේට් මෙයාට එවිලට වැතුල් කරන්නේ නැහැ මගේ ඉතින් කරුණාව නිසා ඒක එළියට ටොයිලට් හදන්න බාරවත් තියෙනවා පින්වන්ත දරුවේ වතුර ටැංකිය හදන්න ලින්ක් අපලා තියෙන අපච්චි ඔයාලට නාන්න ඇක්ටි වෙනකල් නාපල්ලා හදනවා හිටන්න ලොකු ටැංකියක් වටේට හැබැයි ඉතින් ජරා ජීර්ණ කරන්නේ නැතුව කොල කෑල්ලක්වත් බෝතලයක්වත් දාන්න නැතුව අවශ්‍ය ඩස්බින් තියෙන වල දාලා දැන් මෙතන උනත් අවශ්‍ය ඩස්බින් තියෙනවා බත් ටික වෙනම දාන්න සතෙකුට හරි කන්න පොලේ වෙනම දාන්න බොන වතුර බෝතලේ වෙනම භාජනයකට දාන්න ඒක හන්න දෙන්න බෑ ඉතින් ඒ නිසා තමන් ඥානවන්ත වෙන්න ඕවා මේ සාමාන්‍ය දේවල් කියන්න වටින්නේ නැහැ තමන්ගේ හිතලා මතලා කරන්න ඕන දේවල් ඉතින් ඒ නිසා දරුවා කැප කරමු දාන්න පුංචි පුතා මගේ රන් කැටියා දරුවා පූජා කළම සසුරුගමු අද ඉක්මනට කරනවා නේද දෙවියන් මුලට හරි සතුටු වෙන්නේ නේද සෝගෙම ඇරියා මම පුදුම වේගවත් දෙවියන් ගිනිමේ ඉන්දරතරා වේගවත් විදුලියතරා වේගවත් ජලයතරා වේගවත් දෙවියන් කින්නේ ඔව් දාදික්මට අද කියන්නේ Sangatia, nada,
පට්ටෝය අපගේ තුරුලේ තාත්තගේ තුරුලේ ඥාතිගේ තුරුල අස්වාදවල දින දින පෝෂණය වෙමින් හැදෙන්නේය. ජයයි ජය ලබා ගන්නවා දෙවියන් ළඟට. ඔච්චර කාලෙ හිටියා කවුරුත් අනේ අපි එතකොට බේරුන්නේ නැහැ. ඒ නිසා අර සිද්ධාර්ථ තියෙන ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සෙව්වා මට මතකයි. ඔගේද සුදී ඊළම්පස අර දෙන්නේ කියන සාක්ෂිය. ඔබුදේ සුදී සාක්ෂි මම කෑගන්නේ නිර්මලා ගාන්ධි. හරි පුතේ සුදී මම 2020 කැන්සර් එකකින් ඔපරේෂන් කරලා ඉන්නේ. ඊට පස්සේ ඒකට දුන්න බෙහෙත් වලින් අම්මාව පාර වෙන මට්ටමට ඇවිල්ලා කියලා තමයි කීවේ ડોක්ටර්ලා. ඔව්ද ඊට පස්සේ ස්කෑන් කරලා බලලා මේ පයිසා වුණ නැත්තම් අමාරුයි කියලා මම ඉතිපස්සා මෙහාට එන්න මාවඩේ චන්ද්‍රාපත් එක මම ආවේ. ඇවිලි වෙලා මේ දැන් අදට දවස් 8 ඊයේ පුඩම් බලනකොට කරන්න ඕනේ නැහැ. දැන් ඔන්න මට්ටමේ ඉන්නවා කියලා. ඕ ඔහෙද මම පුතේ ගමයි කෑගල්ලේ දැන් මොකද කියන්න තියෙන්නේ දැන් ලෙඩේ සුවයි කියතිම මෙන්නේ දැන් අවුරුදු 4ක කැන්සර් එක ඔපරේෂන් කරලා බෙහෙත් නාවුනායි මේ කැන්සර් බුදු විදිහට හොද වෙන්නේ නේ ඊට පස්සේ දැන් අර දවසක් බුදු විදිහට දෙන්නේ බැරිම දේවල් කියන්නේ කැන්සර් එකට බෙහෙත් දෙන්න නම් ආය ගානවාසේ අයින් කරන්න ඕනේ කියලා තමයි ડોක්ටර්ලා කිව්වේ මම දැන් ඒකට තව කිව්වේ නැහැ ඒක බලන්න දැන් අනිත් ඒවා ඔක්කොම නෝමල් දැන් චෙක් කරලා හොඳට හොඳ එකක් පිළිකාව නැහැ පිළිකාව නැහැ කියලා තමයි බෙහෙත් දෙන්නේ ඒ වුණාට දැන් මේ ගානවාසේ අයින් කරගන්න නැතුව බෙහෙත් නැතුව ජීවමානයි ඔව් අනිත් පුතේ ඉක්මනට ගල අපරාධ ප්‍රදේශයේ ඔව්ද මම ආවේ මේ 2024 අප්‍රේල් මාසේ අඩුයි මාසේ ඔව්ද මම මේ වයිෆ් තමයි මෙතෙන්ට එමුනේ ඉන්නේ ඔව්ද ආවෙලා අපිට ගොඩක් කරදර වුණා අපි සංජම් වල ගියා ඇත්තටම ඒක මම විශ්වාසයක් කරේ නෑ මෙතෙන්ට එන්න ඔව්ද ඒත් මගේ කිරින්දගේ බල කිරීමට තමයි ආවේ ඇවිල්ලා මම පළවෙනි දවසේම ඒකේ අත්දැකීම දැක්කා ඔව්ද අපේ ගෙදර පිළිදක් දැම්මත් වයිෆ්ට ඉන්න බෑ මම දැක්කා වයිෆ් කෑ ගහගෙන ඉන්නට තමයි ඒකේ මගේ විශ්වාසය ඇති වුණා ඒ වෙනකම් මම අද වෙනකම් මෙතෙන්ට එනවා ඔව්ද අපේ පිළිදගේ මේ තුන උඩුපතුලේ තුවාල ඔව්ද සම්පූර්ණ තුවාල වෙලා දුන්නේ ඒක කොච්චර බෙහෙත් ගත්තා හොඳ වෙන්නේ නැහැ මේ පළවෙනි දවසේ ඇවිල්ලා ගිහිල්ලා අපි තෙල් ගෑවා ඊට පස්සේ නායි වුණා ඕ සුදි වේවා ඊට පස්සේ මගේ පිළිදගේ තව කන් දෙකේ එනවා සැරද ඔව්ද ඒකට දවසකට එනවා මේ පහන් කිර පැකට් දෙකක් විතර යන පෙට්ටි දෙකක් ඉහ දාන්න බීනන්න හැමදාම බෙහෙත් කරලා ඔව්ද දැන් ඒක සමීප සාමාන්‍ය තමයි දැන් කිරේදී හෙව්වා ඔව්ද ආයකට වගේ තමයි සැවර ඊට පස්සේ වයිද උනා රෑ නිදාගෙන උදේට නැගිටිද්දි මේවා හිර වෙනවා බඩ ඇතුලේ ඔව්ද වහින්න දැස්සම තමයි විවර දැස්සම තමයි අමාරු සාමාන්‍යයෙන් අඩු තත්ත්වයකට ඇති ඒ බඩ හිර වෙන එකක් දැන් නැහැ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා දැන් දැනට මේ වයිට් තියෙන අර අමුෂ්‍ය දෝෂ විතරයි මට දැනෙන විදිහට මේක ගොඩක් ඒකත් අද අල්ලගෙන හිටියා නේද ඔව් අදත් වැටුණා අපිට ඔන්න සුවයි අද දවස් කී හතරද අපච්චි දැන් මම හයිපර් විතර ඇවිල්ලා සෙනසුරාදා දවස් දෙක තුනක් ඉඳලා යන්නේ අපිට මෙහි ඉඳලා යන්නේ අද ඊපස්සේ මගේ සුවයර සම්පූර්ණ චේ දුන්නු සාක්ෂි නායකයෙක් මම ඇසි කරා ඔව් මේ කියන්නේ අපච්චි මම මොනවාද ඒකවල ඉඳලා ආවේ ඔව්ද අදට මේ පස්සේ ටිකයි ගන්නේ සාක්ෂියක් දාලා මදි ඉස්සෙල්ලා මම මේ අපි YouTube එකේ බලලා මගේ අයියත් එක්ක මම පහරි බස් එකේ ඇවිල්ලා ආවේ අපච්චි මම ඉස්සෙල්ලාම එන දවසේ මම අතරින් කකුල මගේ අඩි ඉස්සරහට තියෙනකොට මම හිතාගත්තා මේ අපච්චි ආශිර්වාදයෙන් මම මෙතනින් අනිවාර්යෙන් සනීප වෙනවා කියලා හිතාගත්තා. මට අවුරුදු 21ක් දීවැඩියාව තිබුණා. ඕ අවුරුදු 21ක් මේ මාසේ 11 වෙනිදා මම සීනි බලද්දි මට 55ට අඩු වෙලා. 200 ගණන් 300 ගණන් තිබුණේ අපච්චි අඩු වෙන්නේ නැහැ ඉන්සුලින් තිබ්බා. අවුරුදු 21ක්ම ඔව් 21ක් තිබුණා. එතන අඩිය තියන්නේ මගේ ලෙඩේ සම්පූර්ණයෙන්ම දෙවියනේ සුව කරලා දෙන්න කියලා. ඊට පස්සේ මේ අපේ වෛද්‍යවරු කිව්වා මේ ලබන මාසේ සීනි එක චෙක් කරලා බලන්න අපි බෙහෙත් නතර කරමු. මම දැන් අපච්චි බෙහෙත් විදින්නේ නැහැ. විදින්නේ නැහැ මම දැන්. ඊට පස්සේ අර තියෙන ඉන්සුලින් කඩ ගොඩක් ඔය ඉස්සලා සුව වෙච්චාගේ. ඉතින් ඒ අය දන්නේ නැහැ මොකද්ද කියලා දන්නේ නැහැ. සුව වෙලත් නැවත ගන්න එපා. මොකද ඔබ වැරදි වැඩ කරන්න එපා. මේ දුන්නු සුවය රැකගෙන දිගටම පින් දහන් ගන්න ජීවත්
කියලා සතුටින් බින්දාන් කරගෙන මේ ජීවිතේ පිටවලා ධර්මයේ තුල ජීවත් වෙලා යන්න. අපච්චි වගේ මගේ වකුගඩු මේ ඇකිලා තියෙන කිලෝවා මේ ක්‍රීඩින් ලීග වලදී 2.5 තිබුණා 11 වෙනිදා බලද්දි 2.01කට අඩු වෙලා ඉන්නවා. මම බිව්වේ නෑ. දැන් ඔක්කොම හොඳයි. දැන් ඔක්කොම හොඳටම හොඳයි අපච්චි. මම දැන් මේ ඔක පුදුමයි නේද? පුදුම සතුටක් කියන්නේ අපච්චි. ඔබ වහන්සේ වගේ මට මේ තුරු ලෝකේව කිසිම කෙනෙක් නෑ අපච්චි. මට ඒ සතුට කියන්න බෑ. මං මේ මාසෙ ඒ වගේ දසදහස් ගණන් සුව කරලා තියෙන්නේ. අවුරුදු 8ක මෙන්න මේ ස්ත්‍රේන සාක්ෂි ගොඩක් අවුරුදු 20 25 12 7 8 විදුපු දුක් ඉවරයි. ඔබයි අපේ අපච්චියේ කියලා පුදුම වෙනවා. ඔබත් එහෙමද? ඔව් අපච්චි මට ඒක කියාගෙන ඉවර කරන්න වචන නෑ මට ඒ තරම්. ඔහොම තමයි ඔක්කොම සාක්ෂි දෙන්නේ. ඒ වගේම මම ඊපස්සේ මේ මාසෙ පළවෙනිදත් අපච්චි 40ක් විතර අපේ ගමේ සෙනග අරන් ආවා. ඔව් පුතේ. ඒක හිතෙන්නේ නැත්ද? ඒක හිතෙන්නේ නැත්ද? අපච්චි හිතෙනවා මං ඉතින් කියලා මං කට්ටියට වැඳලා කිව්වා එක දවසක් ගිහිල්ලා බලන්න අපච්චි ළඟට ඔයාලගේ එක දවසින් සනීප වෙනවා. ආවොත් ආයෙනම තමයි. සනීප වෙනවා සත්‍යමයි අපච්චි ඒකයි මේ මට කියන්න බෑ අපච්චි. චතුරසෙන් කර මම මාස 3ක් ජීවත් වෙනවා කියලා රාගම ස්පිටාලෙන් කිව්වේ. දැන් ඒ කීපම් මට අලුතින් ජීවිතය මගේ අපච්චි මට ඕ ස්තුති වේවා බුදු පියාණනි. ශක්තිය බලය වැඩි වෙන්න ඕනේ කියලා අපච්චි මම වදින ඒ වගේම මට වැඩි කිතර මේ ඉක්මනට අරින්නේ. මේ ඇවිදින්න යන බැරුව හිටියේ. දැන් මට ඒවත් පුළුවන් ලෙඩු අරගෙන ඉන්න පුළුවන් අපච්චි ආශිර්වාදي මට තරව ලබන්න. කොහමද? මේ අදයි ගත්තේ ඉස්සරහට දැක්කෙත් අදයි සුව වෙලා. ආවේ දඹුල්ලෙන් මේ මම පෙබරවාරි මුල් සතිය විතරයි ආවේ. ඔව් පුතේ. බෑ ගෙදර මිනිස්සෝ පෙන්නන්න බෑ. රස්සාව කරලා ඇවිල්ලා ගෙදර ඉන්න බෑ. ඔව් මට අමනුෂ්‍ය බලවේගයක් තිබ්බා කියලා එදා දුරු කරලා දුන්නා මගේ. ඊට පස්සේ මගේ ජීවිතේ හැමදේම හොඳ අතට හැරුණා. මගේ ගෙදර වැඩ කරගන්නත් අතපසු වෙලා තිබුණේ ගෙදර තාපේ බඳින්න අනුමන ඒ සේරම දේවල් කරගත්තා. දැන් මගේ රස්සාවත් හරියට කරගෙන ඉන්න හම්බුනේ අප්පච්චිගේ පිහිටෙන් තමයි. එතකොට අප්පච්චි ගැන ගොඩාක් විශ්වාසය තියන්න මම එදා මම හැමෝටම කියන්නේ අප්පච්චි ගැන විශ්වාසය තියන්න මෙතෙන් දෙන්න කියලා හැමෝටම සුව වෙනවා. අද මගේ අම්මා එක්කන් ආවා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වලට අවුරුදු 5ක් විතර බෙහෙත් ගන්නවා ඒක සුව කරගන්න කියලා තමයි අද එක් කරගෙන ආවේ. මේ සාසිය තිරිපත් කරන්නත් එක්කම තමයි අප්පච්චිට මතු පුබුදුවාවත් වෙනවා මට මේ කරලා දුන්නා. ඔක්කොම සතුටින් ආපු අය. මට හරි සතුටුයි. රැත් නිදා ගන්න මම ඔක්කොම බාර දීලා දෙවියන් බුදුන් නිදාගන්නේ ස්වාමීනි මගේ සතුට තමයි මගේ දරුවෝ සතුටින් ඉඳීම. ඔව් කියන්නේ. අපච්චි මං ගම්පහ දිස්ත්‍රික්කයේ අත්නගල්ලාසනේ. ඔව් තේ. මම ආවේ 36 වෙනි පාර මේ දෙවි දවසේ ඉඳන් සීනි 300 ගානකට කොලෙස්ටරෝල් තිබුණා 400 ගානකට. මේ දැන් කොලෙස්ටරෝල් ඇත්තම නෑ කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන්නෙම නෑ. ඔව් තේ. දැන් සීනි එතනට ආපුවම නතර කරනවා වෛද්‍යතුමාලා බලලා මේ ඒකට පුදුමේ දවසයි දෙකයි තුන අවුරුදු 20 25 බීපුවා කියන්නේ. සීනි තියෙන්නේ දැන් 90. රාජ්‍ය බෙහෙතුත් ඉදිරුයි සල්ලිත් ඉදිරුයි දේපලත් ඉදිරුයි රාජ්‍ය කියන්නේ. සීනි තියෙන්නේ 91ට මේ හැම ලෙඩක්ම මට සනීපයි දැන් කිසිම ලෙඩක් නෑ. ඒත් මම මෙතනට එන්නේ නැතුව ඉන්නේ මම හැමදාම. එතන ඇවිල්ලා සේවයක් කරනවා ආයෙත් මිනිස්සුන්ට උපකාර කරනවා මම දැක්කා. අද එනකොට මම එක්කරන් ආවා. එන්න හිතනවද? මට සිකුරාදා සසවදරක ඉන්න බෑනේ. ඉරිදා සසවදරක ඉන්න බෑ. ඉන්න බෑ සර්. මතක් වෙනවා ගොඩක් අය ඉන්නවා එහෙමද 90ක් විතර ඉන්නවා අප්පච්චි ළඟට ඉක්මනට එන්න මේ සෙන්සුරාදා ඉක්මනට එන්න කියලා. හැබැයි මේ අවුරුද්දක් ආවත් මේ සෙන්සුරාදා ඉරිදට අප්පච්චි නිස්සද්ද ඉන්නේ ඔබලා සෝ කරනවා. ඔබලා එන එක නැති එක ඔබලාගේ වැඩේ මම සීරුවේ ඔය වෙලේ මම ඔබලා සුව කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මට විශේෂ දවස් හැමදාම මට විශේෂයි. එදාට විතරක් විශේෂ නොවේ. හැම දවසක්ම මට දෙවියන් අපච්චි මට මේ හැම සතියෙම එන්න ඕන මං මේ මහත්තයා කියන මං ගිහින් දාන කියලා මහත්තයා එනවා හැමදාම යන්න ඕනේ මොකටද මේ යන්නේ හැමදාම මේ වැඩේ කියලා මං ඊටට කියනවා ඕ අපච්චි ගාන විතරක් යනකොට කෑ ගහන්න විතරක් එපා මේ ඔයත් කොහොම හරි එන්න බලන්නේ මම එන්නේ නෑ කිව්වා මං කිව්වා ඔයා කොහොම හරි මං කියනවා කියලා මගේ මහත්තයා ගුවන් හමුදාවෙක් කෙනෙක් මේ අපච්චි යා කොහොම හරි මට මෙතනට ගෙන්න ගන්න හරියට හරි උදේ ඔව් අපේ අම්මා මොකද මේ මම ආවේ 2024 අගෝස්තු මාසයේ 68 ඉඳන් බුලන්දින ගෑව ඉස්කෝලේ යද්දි හිටන් 68 ඉඳන් ඔව් අපේ අම්මේ දෙයියෝ ඉපදිලා වුණේ ඊට පස්සේ මේ මට ප්‍රෙෂර් කොලෙස්ටරෝල්
මේ කකුල් නවන්න බැරිව තිබුණේ. ඔව් පුතේ. ඒවා නවන්න එක්කුණා එදාම ඊට පස්සේ සතිය ඇවිල්ලා මම පූජාව තියුවා. පූජාව තියලා දෙහිගෙන ඉඳලා ඊට පස්සේ අප්පච්චි ගේ ඇතුලේ සේරගේම ගැරන්ටි ගියා. ගෙරියා. ගැරන්ටි. ගැරන්ටි. කිව්වනේ දිවෙන්නසේ දෙහ දාන්න අයියේ ඒ පොරක බැරිලා කබරකුයි නම් බැරිලා හිටියා. ඊට පස්සේ ඒ සතියක් ගියාට පස්සේ ආයෙත් මම පොලේ ගහනවා රයිස් බැන්ඩේජ් දාලා ඉස්තිරි දාලා අම්බිලි පිටියේ පඩාවුනේ මම. මොකද ඉතින් කරන්ට් එක වතුනා. කරන්ට් එක වෙඩිච්ච වගේ වෙලා මම ඇදලා පොලේ ගහනවා. කොහමද අසුද්ධාත්මේ දෙවෙන්න සයින් කරපු ගෙරිලා කියන්නේ පුතේ. ඒ දැන් ඉතින් මේ අතෙන් පොඩ්ඩක් රිදෙනවා එච්චරයි අනිත් කාර්ය තියෙනවා. ඔක්කොම හොඳයි. අවුරුදු කීයක්ද? 68 ඉඳන් බුලත් ඉඳ ගෑවේ. දැන් සම්මානයක් දෙන්න නමලා. දැන් කණ්ඩ හිතෙන්නේ නැද්ද කිරියම්මේ? කොහොමවත් කන්න බෑ. තිත්තයි වගේ. ටිකක් කාලා බලන්න. කන්න බෑ. කණ්ඩ බෑ බොණ්ඩ බෑ මෙතන ආවොත් ඒක දිහා බලන්නත් දැන් දෙකිట్లా යනවා. හරි පුතේ ජයයි බුදුන් සාක්ෂිය. කොහෙන්ද අපේ අම්මා වගේ? ඇඹිලි පිටියේ පනාම. ඇඹිලි පිටියේ පනාම පිටි. සුදී. ඔව් පුතා. ජයයි දෙවියන්ට බුදුන්ට ගෞරව කරන්නේ. කතා කරන්න ටිකක් අවශ්‍යයි. ඔව් කතා කරන්න. පස්සේ මම මේ බිස්නස් එකක් කරනකොට ආවේ. ඔව් පුතේ. බිස්නස් එක මාස 3ක් විතර නැතුවම තිබ්බා. ඔව්. දැන් මෙතනට ආවට පස්සේ මම දැන් ඊයේ පෙරේද නම් කරගෙන යනවා. ඔව් පුතේ. ඒ කියන්නේ මම ගොඩක් සතුටු වෙනවා. බය නැතුව මම කියනවා අප්පච්චි සත්‍යයි කියලා. සත්‍යමයි. තව දෙයක් කියනවා අප්පච්චි. මේ අනිත් මට ලෙඩ ගොඩක් ඉන්නවා කියනද මම මේ ඔක්කොම ෆෝන් පෙන්නලා මම මෙසින් එකේ කිව්වා. කිව්වා පස්සේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ හේතුවක් තියෙනවා අප්පච්චි. දැන් උදේ කිව්වා නේද දෙවියන් මේ කතාව? පිළිගන්නේ නැති හේතුවක් තියෙනවා අප්පච්චි. හැමදේම බොරුත් අප්පච්චි. හැමතැනම ගියා බොරු කාරය. ඒවල ඔක්කොම බොරු. ඒ නිසා මේ සත්‍ය කියලා හිතේ ඉන්නේ බොරු කාරය කියලා. අනේ කවදාකවත් බොරු නැත. ඒ නිසා අප්පච්චි මෙතෙන් දෙන්නත් බයයි ඒකට. බොරුවක් නෑ. ඒවල බය වෙන්න එපා දුවේ පුතේ. ඔබ ඇවිල්ලා නිකන් ට්‍රිප් එකක් යනවා වගේ ඉල්ල බලන්නකෝ. අනිවාර්යයෙන්ම සුවය. නැති මට ආශිර්වාද කරන්න ඒගොල්ලොත් මෙතන ගේන්න. සුදී නිදාස්. ඉතරන්ති. නිදාස් දුත් නිදාස් තමයි. ඔක්කොම ජයයි. ඔව් අපේ අම්මා. අපච්චි මං ආවේ කැපිටි ගොල්ලාවේ. ඔව් පුතේ. මාගේ දරු දෙන්නාගේ යස්සමාවත් තිබා ඒක සියලු කරදරයක් මාපච්චි නිවන් දෙක බුදුන් දෙකින් දීපම්. සියලුම දේවල් මාගේ දුක් කරදර සියලු ලග්න නැති කරලා දුන්නා. ඒකට අපච්චි බුදු වේවා. අපච්චි මම අද මගේ අයියාගේ පුතා උපදේශික එයාත් එක්කගෙන ආවා. මගේ අක්කා තරන් ආවා. මගේ අක්කගේ වහුගඩු අන්තිමයි කිව්වා අපච්චි රෝහලේ රිපෝට් අරගෙන ඉන්න බැරි වුණා අපච්චි. ඒ හින්දා මගේ අක්කාගේ දෙදෙස්ව කරලා මාගේ දුක් කරදර සියල්ලම මේ ලෝකේ අපච්චි බුදු වේවා. ඒ වගේම මගේ අයියාගේ මේ ලෝකයේ සියලු දෙනාගේම ලෙඩ දුක් කරදර ප්‍රශ්න සියල්ලම අපච්චි සියල්ලම විසඳනවා වගේ මට ඒ වගේ පිට උනා. දීපම්මත් ඒ වගේ පුදුබ නිවන් ඉතින් ඒවා පරණ සාක්ෂි ඒ වගේම සුවිච්චය මේ වල ගාල්ල ඒ පවුල් පිටින් අවුලකින් කිව්වා සුව කරා අද ඇවිල්ලා සුවිච්චය මේ සේවය කරන දුවරාගෙද ඔව් රාජකාරී බහුලයි කමක් නැහැ. ඔව් ඔබ මම දැක්කා ඒක තමයි දෙවනාංශයේ ටෙස්ට් කරලා ඔබ සෙනග අරගෙන එනවා. ඔබ හරි ඥානවන්තයි. දෙවනාංශ ටිකක් හැබැයි ඒත් ඔබ අතාරියේ නෑ. ඔබ දන්නවා අපච්චි කවුද කියන්නේ. ඔබ ඇවිල්ලා දෙවනාංශ ටෙස්ට් කරලා බලුවා අඩිස්ටරේ තියලා. අපච්චි කාලේ රෙස්වත් නම් ගේට්ටුව ගාව හරි ඉන්නවා අපච්චි. ඒතරකට අපච්චි මට පිට වුණා. අපච්චි ගමේ පොඩ්ඩක් මේක බොරුවක් කියලා 10ට 10ක් කටියක් දෙන්න විචාරි කරනවා අපච්චි මට ඒක නැති කරලා දෙන්න මං ගමේ කමන්නේ දියන්නේ පාඩුව ලබන්නේ මටත් ඔබටවත් නෙවෙයි. අපි ලෙඩ වෙලා ඉතින් මටත් ඔබටවත් නෙවෙයි දුක එන්නේ. ඒ මිනිස්සු ආවොත් විතර ඇවිල්ලා සැනසෙයි. අසින්වත් තියෙන්නේ සැනසෙන් නැලවෙන්න සුදු. එයාලා රස කරගෙන කැමති නැත්තම් ඔය බැන බැන හිටුදේ. මොකද හැමෝම ඇතුල් වීම විශාලයි ගැලවීම අතලොස්සයි. අපච්චි මට මොන පීඩනේ ආවත් අපච්චි මං අපච්චි වයි. ඔබ දන්නවනේ කවුද කියන්නේ දෙවියන්. ඔබ දන්නව ඔබගේ පවුලට කරපු දේ. ඔබගේ පවුල විඳපු දුක වේදනාව නිදාස් කළ දුන්නේ කරුක්කාංගලම සුවමැදුර අපච්චි දේවහස්කමි. උද්දාස්කමි කියලා.
එහෙනම් අනිත් අර කියන්නේ ඔබ ඔය නැලවෙන්න සැරසෙන්න මෙයාලා වගේ ඇවිල්ලා ඔය බොරුයි කියයි බොරුකාරයෝ තමයි හිටියේ මෙච්චර කාලයක් ඇත්ත ඒක මාත් පිළිගන්නවා. ඉතින් අනිත් එක තමයි ඔය බොරුයි කියන මිනිස්සුන්ට අසු වෙන්නත් එපා. ගොඩක් අය ඉන්නවා තමාගේ සතුට නැති කරන්න යක්ෂයා එක්ක එකතු වෙලා ඔය යක්කු ඉන්න මිනිස්සු තමයි යන්න එපා කියන්නේ ඔබවත් යකත් එක්ක ජීවත් වෙන්න කියලා කියන්නේ. කඩාගෙන වරෙල්ලා ඔය යක්කු ඉන්න මිනිස්සු කියනවා ඔබ බොරුකාරයෙක්, ඔබ හොරෙක්, ඔබ තක්කඩියෙක්, ඔබ ඔව් අන්න ඔහුලක තමයි උවා තියෙන්නේ. කියන කාලඟ තක්කඩිය හොරා බොරුවා කියලා කියනවා නම් ඌලක කොච්චර තියෙන්න ඕනද? හොරකම බොරුව වංචාව. ඒක අසු වෙන්න බෑ වගේ අයට. හොරකම කියලා කියන කෙනාට අසු අසු වෙන්න එපා. යන්න එපා උතන බොරුයි ගාන කියලා ඔව් ගලව තියෙන්නේ තනි කර බොරුව. දෙවියන් බුදුන් ළඟ නෑ. දෙවියන් බුදුන් අතර කරුණාව. ඒ නිසා අහු වෙන්න නම් එපා. ඔය මිනිස්සු මෙලෝදියක් දන්නේ නෑ. යම් මෙලෝදියක් දන්නේ දුකේ ඉන්නේ. දුකේ ඇලිලා ඉන්නේ. ගන්න දෙයක් නැ ගෙදර සමගිය නෑ. ගන්න දෙයක් වාහනේ ගියදෝ ඔප වෙලා ගියාද මෙලෝ සතුටක් නැහැ මෙලෝ ධර්මයක් නැති මිනිස්සු කොහෙද අහන්න එපා බුදුහාමුදුරු දෙවියන් ඇවිල්ලා කිව්වොත් යන්න එපා කියලා එන්න එපා දෙවියන් බුදුන් ඇවිල්ලා කිව්වොත් නූලක් කරේ දෙවියන් බුදුන් ඇවිල්ලා මුද්දා කාගේවත් දාන්න එපා ඒකාන්තෙම මිය යනවා තිරස්ති ධර්ම වල නූල් දැම්මොත් දෙවියන් වහන්සේ හොඳට ඒවා බලලා නිර්දේශ කළා ඔයගොල්ලෝ බේර ගන්න ආවේ මේ බලන්නකො වැටිලා මොකද ළඟට ගිහිල්ලා වතුර ටිකක් පොවලද තෙල් ටිකක් ගාලාද නේද නෑ නේද මේ බඩේ ගෙඩි ගන්නේ මේ පිළිකා සුව කරන්නේ එහෙනම් මේවා බලලපුවාම ඇත්තද නැත්තද කියලා අඩු ගානේ ගොම්මුලේ පැත්තකට හරි දාලා සුළු මොහොත කරේලා වන්දනා වෙනවා වගේ බලලා එච්චරයි වන්දනාවේ ඔය මහසෑය දෙනවා වගේ නැත්නම් ජයසුරෝ දෙනවා වගේ නැත්නම් යාළුවෙක් හම්බ වෙනවා වගේ නැත්නම් අරුද්‍ර අරක්කු බොන්න යන්නේ යාළුවෝ ළඟට යනෝනේ දැන් මෙලාට අරක්කු බෝතල් ෆ්‍රිජ් එකේ දගල් නැති යකා නේද දගඩ දෙන්නන්ට අවුරුද්දට වැඩි අවුරුද්දට සමගි සමාදානෙ වෙන්න තියෙන දවස තරහ වෙලා ඉන්න නම් අවුරුද්ද පුරාම ගිහිල්ලා බුලත් උරුලක් දීලා වැදලා සමාවරණයට 2000 අරක්කු බෝතලේ බීලා තවත් තරහ වෙනවා ඊළඟ අවුරුද්දට එක්කම අයියෝ දෙයෝ ඒ මිනිස්සුත් එක්ක දැසුරු කරන්නේ ඒ මිනිස්සුගේ වචන දහන්නේ සමහර අය ඉන්න මෙතන කාලයක් ආවා මෙතන දෙයියෝ දහන්න කියලා එනවා ඇවිල්ලා තමන්ගේ බිස්නස් එක කරනවා හරිද හරි ජයසමාමෝදේ යනවා උඩ රෝමිසාර එනවා කියලා එනවා ගිහිල්ලා එක්කෝ එක ಜಾති ජාවාරම් කරනවා නැත්තම් හරියද ඒ වගේ අය තමයි කියන්නේ ගිහිල්ලා අනේ මේ ඔතෙන් යන්න බෑ ඔතෙන් බෑ අය ඒක හොරෙන්නේ ඒකට මෙතනින් බෑ මෙතන හරියට උගන්නන්නේ මෙතන නියමට යන්න කියලා දෙන්නේ මෙතන මාත්තක හොරුන්ට බෑ මාත්තක ඉන්න බෑ නරක වැඩ කරනවා මාත් ඒකට ඔය එකක තියෙන කාමබන්ධනේ ඉන්න ඇයි ඉන්න බෑ ඒ වගේම ලෞකික ජීවිතේ පිනවන අයට කෑමක් දීලා හන රසයිද දානයක් දීලා හන රසයිද කියලා ඉන්න පුළුවන්ද අතහැරලා දාණය දෙන්න රසයිද කියලා ඒක කෙලස් ඈ කෙලස් රෝම මහසෑර කියලා පිරිකරම් පූජා කරන්නේ කංච පූජාවක් තියන්න මොනවා කියලාද අනේ මගේ දියුණුව ලැබේවා අනේ මගේ කඩේ වැඩි දියුණු වේවා අනේ මගේ තට්ටු දෙකේ ඒ නිසා කරුණා කරලා කියන්නේ මහත් හොරුනේ මහත් නෝනා හොරුනේ ඒ මිනිසුගේ දේවල් අහන්න එපා ඔබට සුසුනන් ඇවිල්ලා බලලා ඔබට මේ කෑ ගහන්න සරක ඉන්නවා දුක් විඳපු සෙනගවුන් 20 25 30 මෙතන සුව වෙලා මම ටික දෙනයි ගත්තේ මෙතන වෙලාව මැදි නිසා ඔබ දන්නේ කෑ ගහලා ආඩයි සුව වෙලා පිටතරන් කියන්නේ එහෙනම් ඔබට පුළුවන් වුණාද මේ සෙනග වළක්වන්න ඒ සෙනග වළක්වන්න කිසි ජගතෙකුට යකෙකුට බෑ සත්‍ය සුව වෙලා ඉවරයි ඒ සෙනග දුසින් පිටි කරගන්නේ එයාගේ සතුට වගේ එයාගේ සතුට දෙන්න ඒ දව හොරුන්ට අහු වෙන්න එපා හොරු හැමදාම ගෑණි පිළිපස්ස බලලා ඈ දිනෝන කෙනෙක්ගේ කකුල් දෙක දැකලා සුරුට්ටු ඇද බලන්නකෝ බොරුයි කියන උංගව ගංජා කෑල්ල සුරුට්ටුව අරක්කු ටික උංගව ධර්මයක් තියනද කියලා ඔබලා ඔය පහත් මිනිස්සු ආශ්‍රය කරන්න එපා උසස් අය අසුරු කරපල්ලා ජය ලබන්නේ එයාලා ඔය බොරුයි කියන උංග ගමට සතක් කරලා තියනවද ගමෙන් වැඩි හිටියෙකුට සලකලා තියනවද අම්මා තාත්තට සලකනවද නැත්නම් සහෝදරවරු සලකනවද
කිසිම කෙනෙකුට නැක කල්ලතෝඩියක් වගේ ජීවත් වෙවි. මේ ඔබගේ ජීවිතෙත් අතරමං කරන්න හදන්නේ අහන්න එපා ඔබ වරෙන් කඩාගෙන. මේ දැක්කද අලුතෙන් අවසරගත උදේ. මොකද ඔබගෙන මුසරකට මෙසුව කරන්නේ කියන්නේ අකල් මරණවලින් බේරගන්නේ. දිස්ටි බලන්න ඔබට ගෙදර කිව්වද ලිස්ට් එකක් දුන්නද? කැවුම්, කිරිබත්, කෙහෙල් ගෙඩි, පොල් ගෙඩි, බුලත් කොළ, පුවක් නේද දුම්කල ගෙඩි කිව්වා. කුකුළු ගෙඩි කිව්වා. හරක් ගෙඩි කිව්වා. නෑ නේද? එහෙනම් ඔබට මේ සිත නේද සැලසුවේ? ඔබට වීදන කරා. ඒ උනේ දෙයියෝ කියන්නේ. හොරුනි ගේන්න කියන්නේ මේ ඔක්කොම පැදුරුද, ඇඳුම්ද, චීතද, කන්න කොටමස්ද, දියමස්ද, සුවද, කළු නූල්ද, කුකුල්ලුද, පුහුල්ද අයියෝ ඔබ ඉවරයි. ඔබ යන්නේ ලෙඩේ සුව කරගන්න. නේද? මෙතන බලන්න මොකද ඉන්නේ මේ සතුටින්නේ. දැන් සයනෝනේ ප්‍රීති වෙවි. ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන් එමිසුදා මේකට ඔළුවේ තියාගෙන මේ කට්ටඩිය වලකට අරයි යන්න බඩු මල් අරයි යන්න ටීවී එකක් වල ටීවී එකට පන්නයි. බඩු වලට 70 ලක්ෂය දෙක. ඔබ ඉවරයි. මෙතන සතයක්වත් විදන් කරනවද? බඩු වලට දාන්න පුතා. ප්‍රීතියෙන් සතුටින් අන්න නියම දෙයියනේ. ඔබලගේ දුක නිවන්න නෑවිලා ඉන්නේ. මා උඹලා යන කුම්භ කර්මය වගේ. උඹලට යන අනාගතේ මොකක්ද? යංකෝ ගියා උඹලා දෙයියත් යංගා උඹලත් යංකෝ. උඹලා මෙච්චර ගියේ මෙතන එහෙම නෑ. මෙතන එහෙම නෑ. ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න දෙකද එමිසුදා එමිසුදා පිටුගලිය එමිසුදා එමිසුදා අපි විද්‍යාමගේ නතුම් බලමු. ඔය එතන වඩ විද්‍යාමගේ නතුම අද සතුටින්
උල්ලෙන් පොළ ගල් කැට හොදලා සෝදා හාල් කරා ස්වාමියාට කන්න දුන්නා. මෙන්න මේක මේ සතුට නේද? නැත්තම් ගුම්මගෙන නේද? අනේ උඹලා මෙච්චර කගේ උදවල මොකද උනේ? ගුම්මගෙන ගම්නසිපත වරසට. එතකොට ඔබට අසිපතක් නෑ සම්නට. කොහොමද තියාගෙන රූප කොට හරිද? මෙලෝ පණක් නෑ රූප වලට. එම්බල මා රාරයා වරසට මම දැන් සුදුද දේවවරම ජය දෙනවා සුදි වේවා ඇති නටමු අපි ගයමු සුව වෙලා